Hi guys, ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම දන්න විදිහට මට මාස 5කින් විතර වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එකක් කරන්න කල්පනා කරේ. වටු පාලනය ගැන වීඩියෝස් 3ක් විතර කරා අන්තිමේට. ඒක දිගින් දිගටම කරගෙන යන්න බැරි වුණා. මම ඒක නිසා ඒ වීඩියෝ 3ට අමතරව එතනින් ඉදිරියට කරගෙන යන්න තිබ්බ වීඩියෝස් ටික මෙතනින්ලා කරගෙන යමු කියලා බලාපොරොත්තු වෙනවා. මාස 5ක කාලයක් වීඩියෝ අප්ලෝඩ් කරන්න බැරි වෙච්ච එක ගැන ඇත්තටම මගේ පුද්ගලික කාරණයක් නිසා කරගන්න බැරි වුණේ. ඒක නිසා අද ඉඳලා ආයෙ ඊතුරු වීඩියෝ ටික අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙමනම් අද වීඩියෝ එකෙන් අපි බලමු කූඩුවක් කොහොමද හදන්නේ කියලා. මේ කූඩුව හදන එකේ අපි කූඩුවක් හදනවා. ඒකේ වීඩියෝ එකක් තියෙන්නේ. ඒක අතරතුරදී මම ඒක ගන්න දීග පළල ඔය විස්තර ටික දෙන්නම්. ඒකේ තියෙන විස්තර ටික බලලා ඔයාලා කූඩුවක් හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ එහෙමනම් අපි යන් වීඩියෝ එකට ගිහිල්ලා බලමු වීඩියෝ එකේ අපි කූඩුව කොහොමද හදන්නේ කියලා. ඔය අපි ලී ටික කපාගෙන මෙතන කූඩු දෙකක් අපි හදනවා. මේ කූඩු එක හදන ගමන් තමයි අපි මේ වීඩියෝ එක කරන්න හිතුනේ. මොකද මේ වටු පාලනට එන්න ඉන්න ඔයාලට පොඩි හරි සහයක් වෙනවා. මොකද කූඩුවක් දැකලා නැත්නම් ඔයාලට අදහසක් ගන්න බෑ කොහොමද මේක හදන්නේ කියලා. ඒක නිසා තමයි මේ කූඩු දෙක හදන ගමන් තමයි අපි මේ වීඩියෝ කරන්න පටන් ගත්තේ. ඒක නිසා අපි දැනට එක කූඩුවක ෆ්‍රේම් එක ගහලා ඉවරයි. මේ දෙවෙනි ෆ්‍රේම් එක තමයි ගහන්නේ. ඔයාලට අදහසක් ගන්න මේකේ දිග අඩි 7යි පළල අඩි 3යි. දිග අඩි 7ක් වෙනවා පළල අඩි 3යි. එතකොට වර්ග අඩි 21යි. මේකට සත්තු 100ක් දාන්න පුළුවන් කූඩුවක් තමයි අපි මේ හදන්නේ. එතකොට මේකේ මේ තියෙන යට තට්ටු දෙකක් අපි කූඩු දෙක කස්ටමර්ස්ලා දෙන්නට දෙන්න තමයි හදන්නේ. එතකොට මේක තට්ටු 3ක කූඩුවක යට තට්ටුව මේකේ උස අඩි 2යි එහෙම නැත්නම් අඟල් 24යි. මෙතනින් උඩට ගහන කූඩුව අඟල් 20 ගානේ තමයි අපි හදන්නේ. එතකොට මේ කූඩුවේ කකුලුත් එක්ක තියෙන උස තමයි මම මේ කිව්වේ. එතකොට කූඩුවේ උස ගත්තොත් එහෙම අඟල් 12යි අනිත් පැත්ත අඟල් 10යි. එතකොට අඟල් දෙකක ඇන්ගල් එකක් තියෙනවා මේ කූඩුවේ බිත්තර රෝල් වෙලා එන්න. එතකොට ඔයාලට මේ කූඩුවේ අපි මේ ෆ්‍රේම් එක ගහන එකේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම දානවා ෆ්‍රේම් එක ගහලා ඉවරනකම්ම. එතකොට ඒකෙන් ඔයාලට ගන්න තියෙන්නේ අදහසක් මේකට ලී කීයක් වගේ යනවද මැදින් ලී කීයක් විතර ගහනවද ඔය ටික තමයි ගන්න තියෙන්නේ. මොකද මැදින් අපි ලී තව ලීපටි 3ක් විතර ගහනවා. මොකද හයිය තියෙන්න ඕනේ. මේකේ වටුව 100ක් දානවා. එතකොට දැල පාත් වෙන්නේ නැතුව හොඳට හයිය තියෙන්න ඕන නිසා අපි මේකට තව මැදින් රීප්ප පටි 3ක විතර එකක් ගහනවා. ඉතින් ඔයාලට මේ ෆ්‍රේම් එක ගහන වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න තියෙන්නේ මට විස්තර කරන්න දෙයක් නැහැ. ඔයාලට බලා ගන්න තමයි තියෙන්නේ මේක කොහොමද අපි ගහන්නේ කියලා. විස්තර වශයෙන් ඉතින් දිග පළල උස එතකොට යන දැල ගහන විදිය ওই ටික තමයි මට විස්තර කරන්න තියෙන්නේ. ඊටු සියලුම දේවල් ඔයාලට බලාලා මේ අදහසක් ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා ස්ටෑන්ඩඩ් එකක්. ඒ කියන්නේ මෙහෙමම ගහන්න ඕනේ කියලා නෑ. ඔයාලට කැමති විදිහකට ගහන්න පුළුවන්. වර්ග අඩියකට වටුව 5 දෙනා දාන්න පුළුවන්. මේක අපි 100කට ගහන කූඩුවක්. ඊළඟ එක තමයි මේ වීඩියෝ මම කරන්නේ මගේ සතුටට සහ මගෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහපුවම මට උත්තර දී ගන්න වෙලාවක් නැති වෙන නිසා. එතකොට මේ වගේ වීඩියෝ එකක් තියෙනවා ගිහිල්ලා බලන්න කියලා කියන්න පුළුවන් නිසා තමයි මම මේ වගේ වීඩියෝ කරන්නේ. අනික මම මේ වීඩියෝ කරා කියලා මේ වීඩියෝ වලින් මම හම්බ කරන්නෙත් නෑ. ඒක නිසා මට මේ වීඩියෝ වලට එක කමෙන්ට්ස් දාන කට්ටියකින් මට ඇති වැඩකුත් නෑ. මම දැක්ක සමහරු දාලා තියෙනවා මම කතා කරන්නේ නිදිමත ඒ වගේලු කතා කරන විදිය ඒ කියන්නේ කතා කරන විදිය හරි නැල්ලු ඇද කතා නේ. ඒක එකක්වත් මට ප්‍රශ්න නෙවෙයි. මොකද මම මේකට වීඩියෝස් දාන්නේ මගේ සතුටට. ඒක නිසා කාට හරි මේ වීඩියෝස් බලලා මේකෙන් මොනාර දෙයක් ගන්න පුළුවන් නම් ඒ දේ අරගෙන ඔයාලා වටු පාලනේ සාර්ථකව කරගෙන යන්න කියලා විතරයි මට කියන්න තියෙන්නේ. අර ඔය කමෙන්ට්ස් දාන කවුරුත් මට අදාළත් නැහැ. ඒවා මට වැඩකුත් නැහැ. ඒක නිසා මේකේ ෆ්‍රේම් එක ගහන විදිය තියෙනවා. මම මේකෙන් එහාට ෆාස්ට් ෆෝවර්ඩ් දාන්නම් ඔයාලට. එතකොට ඉක්මනට බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේක තව විනාඩි 10ක් විතර තියෙනවා ෆ්‍රේම් එක ගහන විදිය. ඉතින් ඒක බලාගෙන ඉන්න බෑ. ඒක නිසා මම ෆාස්ට් ෆෝවර්ඩ් දාන්නම්. දාලා මම ආයේ දැල ගහන තැනදී ඔයාලට ඒ ගැන හැඳින්වීමක් කරන්නම්. එහෙමනම් වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව මේක බලාගෙන ඉන්න. ඔයාලට මේක වටිනවා.
ෆ්‍රේම් එක ගහන වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඉවර වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපි දැන් දැල ගහ ගන්න තමයි හදන්නේ. මේ දැල අපි අඩි 3යි අඩි 7 ඒ ප්‍රමාණයට දැල කපාගෙන තියෙන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ දැල යටට ගහන දැල අනිවාර්යෙන් කෝටඩ් දැලක් වෙන්න ඕනේ. ඒ වගේම ගේජ් එක වැඩි දැලක් වෙන්න ඕනේ. වටේට ගහන එක නම් ගේජ් එක අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් යටට ගහන දැල අනිවාර්යෙන්ම ගේජ් එක වැඩි කෝටඩ් දැලක් විය යුතුමයි. ඊට අමතරව ඕකේ ඩ්‍රින්කර්ස් ඒ කියන්නේ වතුර භාජන හයි කරන පැත්ත ඔටෝමැටික් ඩ්‍රින්කර් හයි කරන පැත්තත් මේ දැලෙන්ම ගහන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒවා දිරන්න බලන ප්‍රතිශතය වැඩි. මොකද මේකේ යට කෑල්ලට දාන්න කියන්නේ සත්තු හැම වෙලේම නැවතිලා ඉන්නේ ඒකේ යට කෑල්ලේ. ඊට අමතරව අරක වතුර භාජන පැත්තට දාන්න කියන්නේ මේ පැත්තේ වතුර හැම වෙලේම වදින නිසා දිරන්න බලන ප්‍රතිශතය වැඩි. ඒක නිසා තමයි ඒ දෙපැත්තට කෝටඩ් ගේජ් එක වැඩි දැලක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඊට අමතරව අපි නම් මේක ස්ටේප්ලර් වලින් ගහන්නේ. ස්ටේප්ලර් වලින් ගැහුවට ගොඩක් කට්ටිය හිතයි මේක ගැලවෙයි කියලා නෑ. මේක හොඳ ස්ටේප්ලර් එකකින් ගහන්නේ. ඔය සාමාන්‍ය පොඩි ස්ටේප්ලර් මැෂින් එකකින් අපි ඉස්සලා පින් කරගන්නවා වටේම. ඊට අමතරව ඊට පස්සේ අපි ලොකු ස්ටේප්ලර් මැෂින් එකෙන් අපි මේ ඔක්කොම පින් නැවත ගහ ගන්නවා. එතකොට මේ කිසිම පින් එකක් ගැලවෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ස්ටේප්ලර් මැෂින් එකක් නැත්නම් පොඩි ඇන ගහ ගන්න. අපිට අර පොඩි ඇන ගහනකොට වෙලා යනවා. මොකද අපි කූඩු හදලා විකුණන නිසා ඒක කරගෙන යන්න බෑ. ඒකයි අපි මේ ස්ටේප්ලර් මැෂින් වලින් ගහන්නේ. ඔයාලට කූඩුවක් දෙකක් ගහගද්දි ඇන ගහ ගන්න පුළුවන්. එතකොට මේකෙත් මේ දැල් ගහන වීඩියෝ එක ගොඩාක් දුරට මම තියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවා මේකේ වටේටම දැල ගහ ගන්න ඕනේ. ඒක නිසා මේක පාස්පෝර්ට් කරලා යවලා තේරුමක් නැහැ. ඒක නිසා තව ටික වෙලාවකින් මම මේ වීඩියෝ එක දැල ගහන වීඩියෝ එක ඉවර කරනවා. ඊට පස්සේ මේ දැල ගහලා ඉවර වුණාට පස්සේ තියෙන පෙනුම අපි බලමු. එතකොට ඔයාලට සම්පූර්ණයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කූඩුව කොහොමද ගහලා තියෙන්නේ කියලා. ඔන්න දැල අපි ගහලා ඉවරයි. කූඩුවේ යට උඩ ඊට පස්සේ වටේ සහ ඉස්සරහ මේ ඔක්කොම දැල් ටික අපි ගහලා ඉවරයි. ඔයාලට දැන් රෆ්ලි අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේද අපි දැල ගහලා තියෙන්නේ කියලා. ඒත් එක්ක මෙන්න මේ වගේ වතුර භාජන හතරකුත් අපි හයි කරලා දෙනවා. මේ පැත්තට තමයි කිව්වේ ගේජ් එක වැඩි දැලක් හයි කරන්න කියලා. මොකද වතුර හැම වෙලේම වදින නිසා දිරන්න බලන ප්‍රතිශතය වැඩි. ඒක නිසා මෙන්න මේ වතුර භාජන තියෙන පැත්තට අනිවාර්යෙන් ගේජ් එක වැඩි දැලක් හයි කරන්න. ඒත් එක්කම කුඩුවේ යටට අනිවාර්යෙන් ගේජ් එක වැඩි දැලක් හයි කරන්න. ඊට පස්සේ වටේට ගහන දැල ගේජ් එක ඊට වඩා අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. අපි මෙතන කූඩු දෙකක් හදනවා. ඒ කූඩු දෙකම දැන් එක උඩ එක තියලා තියෙන. සාමාන්‍යයෙන් අපි ගහන කූඩු සෙට් එක කූඩු 3ක් එනවා. ඒ කූඩු 3 තියපුවම toy වගේ එක උඩ එක එන්නේ. නමුත් මෙතන කූඩු දෙකම යටතට්ටු කූඩු දෙකක් හදන්නේ. ඒකයි මේ චුට්ටක් ස්පේස් එක වැඩි. එහෙම නැත්නම් අනිත් කූඩු ගහපුවම ඒ තරම් ස්පේස් එකක් එන්නේ නැහැ. කූඩු 3ම එක උඩ එක තියලා 300ක් එකවර දාන්න පුළුවන් කූඩු තමයි අපි තියෙන්නේ. ඔයාලට කාට හරි මේ කූඩුව අවශ්‍යයි නම් 100 කූඩුවක් අපෙන් මිලදී ගන්න පුළුවන්. අපිට කෝල් එකක් දෙන්න. කූඩුව මිලදී ගන්නවා නම් වෙනම ගාණක්, පැටව මිලදී ගන්නවා නම් වෙනම ගාණක්. ඔය දෙකම එකතු කරලා හදපු 58000ක සම්පූර්ණ පැකේජ් එකකුත් තියෙනවා. ඔයාලට අවශ්‍යයි නම් අපිට කෝල් එකක් දීලා ඒ විස්තර දැනගන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් අවසාන පෙනුම එන්නේ කූඩුවේ. මේ දේ දකිද්දි ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඊළඟ එක තමයි කූඩු ගහනවා කියන එක නිර්මාණාත්මක හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම නිර්මාණාත්මක හැකියාවක් නැති කට්ටියට චුට්ටක් අමාරුයි කූඩු ගහන්න. ඒක නිසා ඒ වගේ කට්ටිය බාස් කෙනෙක්ව ගෙන්නලා මේ වගේ පෙන්නලා කූඩුවක් ගහ ගන්න. ඒතකොට ඉස්සරහා දැල මෙන්න මේ විදිහට අපි නමලා තියෙන බිත්තර ඇවිල්ලා එකතු වෙන්න. ඔයාලට ඔතෙන්ඩත් ෆ්‍රේම් කෑල්ලක් ඕන නම් ෆ්‍රේම් එකක් ඕන නම් ගහ ගන්න පුළුවන්. අපි නම් ගහන්නේ නැහැ. ඔය දැල නමලා තියෙන ඉස්සරහා ඇවිල්ලා බිත්තර ටික නතර වෙනවා. ඉතින් මේ දේ මේ විදිහටම කරන්න ඕනේ කියලා නෑ. අපි ගහලා ඔන්න කූඩුවක් පෙන්නවා. ඔයාලට අදහසක් ගන්න. ඔයාලට තව මොන හරි තියෙනවා නම් වෙනස්කම් ඔයාලට කැමති විදිහට කරගන්න පුළුවන්. එතකොට අපි මේකට මේ වගේ කෑම භාජන දෙකකුත් හයි කරනවා. මේ කෑම භාජනයකට දවස් දෙකකට සෑහෙන්න කෑම දාන්න පුළුවන්. ඒ කියන්නේ එක කූඩුවකට ඔයාලා කොහේ හරි යනවා නම් දවස් දෙකකට සෑහෙන්න කෑම දාලා යන්න පුළුවන්. ඒක නිසා මේ කූඩු වලට අපි ලොකු ඉල්ලුමක් තියෙනවා. ගොඩාක් කට්ටිය අපෙන් ඕඩර් කරලා ලබා ගන්නවා මේ කූඩුව. ඉතින් මෙච්චර තමයි මේ ගැන කියන්න තියෙන්නේ. මේ ගැන මොන හරි වලට දැනගන්න තියෙනවා නම් අපිට කෝල් එකක් දෙන්න. කමෙන්ට්ස් කරන්න එපා. කමෙන්ට් වලට රිප්ලයි කරන්න බෑ. ඒ නිසා අපිට කෝල් එකක් දෙන්න. විශේෂම දේ තමයි මේ කූඩුව අනිවාර්යයෙන්ම මඩුවක් ඇතුලේ තියන්න ඕනේ. මොන හරි තව කූඩුවක් ඇතුලේ තමයි තියන්න ඕනේ. එහෙම නැතුව එළියේ තියන්න බලා ගන්නම් මේ කූඩුව ගන්න එපා.
සාමාන්‍ය මඩුවක් එකට වහලයක් වටේ වට කරලා තියෙන මඩුවක් ඇතුලේ තමයි මේ කූඩුව අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. ඒකත් මේ වටුපාලනදී අනිවාර්යයෙන් මතක තියාගත යුතුමයි. ඒත් එක්කම වටේ අනිවාර්යෙන් කවර් කරලා තියන්න. ඕනට වැඩිය රස්නේ ඕනට වැඩිය හුලං එන්නේ නැති වෙන්න. ඉතින් මේ ටික තමයි මේ වීඩියෝ එකේදී මට ඔයාලට කියන්න උවමනාව තිබුණේ. ඔයාලට වටුපාලනයේ ඉදිරි විස්තර ටික කියන වටුපාලනදී අවශ්‍ය ඉතුරු විස්තර ටික මම ඉතුරු වීඩියෝ වලින් දෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න මාත් එක්ක රැඳී ඉන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒවට කමෙන්ට්ස් වලින් මම උත්තර දෙන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකකදී හරි ඊළඟ වීඩියෝ එකේදී හරි ඒවට උත්තර දෙනවා. එහෙමනම් මේ වීඩියෝ එක මෙච්චර බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මාත් එක්ක රැඳී ඉන්න කියලා මම ආරාධනා කරන ගම. එහෙමනම් මේ වීඩියෝ එකේ මං ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.